යම් කිසි කෙනෙක් අධර්මයේ පතුරවද්දී හොඳට බලන්න ඕනේ අධර්මයේ පතුරවන්නේ රාගයෙන් යුක්තවද, ද්වේෂයෙන් යුක්තවද, මෝහයෙන් යුක්තවද කියලා. ඔය තුنين තමයි අධර්මෙ ගෙනියන්න තියෙන්නේ. දැන් අපි කිව්වේ දැන් අපි ආගමයේ එක බයින්නේ. ඉතින් අධර්මෙන්නේ පතුරවන්නේ, අධර්මෙන්නේ ගරහන්නේ, ධර්මෙන් නෙමෙයිනේ ගරහන්නේ. එතකොට එහෙම අධර්මෙන් ගරහනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ වදාළ ක්‍රමය. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා ගුරුන් වහන්සේ ගෝලයයි. ගුරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් ගරහ සංඝයාටත් ගරහ යනවා. ගෝලයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කර සංඝයාට ප්‍රශංසා කර යනවා. එතකොට නාලන්දාවේ පාවාරික අඹවණේ ඉදා රාත්‍රියේ නැවතුණා. රැත් ඒ විදිහටම ගුරුන් වහන්සේ බයිනවා ගෝලයා ප්‍රශංසා කරනවා. බුදුරජාණන් වහන්සේ හැබැයි මේ සංඝ පිරිස බොහොම නිස්සද්දව ඉන්නවා කිසි වගක් නැතුව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කවුරු හරි තථාගතයන්ට බණිනකොට තරහ ගන්න එපා කිව්වා. තරහ ගත්තොත් අපිට වැරදුනා කිව්වා. තරහ ගන්න නැතුව බලන්න කිව්වා මේ බැනිල්ල කරුණු සහිතද කරුණු රහිතද කියලා. බැනිල්ල කරුණු රහිතයි කියලා තේරුණාම එහෙනම් මේ අයට වැරදිලා කියලා ඒක අතාරින්න කියනවා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා කියනවා භාග්‍යතුන් වහන්සේට. බලන්න කියනවා මේ ප්‍රශංසාව සුදුසු එකක්ද නැත්නම් ඒක නිකම් අයිති නැති ආරෝපණය වෙන එකක්ද? බලද්දි භාග්‍යතුන් වහන්සේ තුල තියෙන දෙයකටම නම් ප්‍රශංසා කරන්නේ එහෙනම් මේ ප්‍රශංසා 아무තු එකක් නෙමෙයිනේ. ප්‍රශංසා කළත් නැත්නම් ඒක තියෙන එකක් නේ. කියලා ඒකට උදංගනන්න දෙන්නත් එපා කියනවා. සංඝයාට බයිනකටත් එහෙම කරන්න කියනවා. සංඝයාට බයිනකට ඒ දෝෂේ සංඝයාගේ තියෙනවද කියලා බලන්න කියනවා. ඒ දෝෂේ සංඝයාගේ නැත්තම් මේගොල්ලන්ට වැරදිලා මේ බයින්නේ කියලා ඒක අතහැරලා දාන්න කියනවා. ප්‍රශංසා කරනකට සංඝයාට මෙනෙහි කරන්න කියනවා මේ ප්‍රශංසාව අප තුල තියෙනවාද කියලා. අප තුල තියෙනවා නම් අය අමුතින් ප්‍රශංසා කළා ප්‍රශංසා වරගෙන වැඩක් නැහැ නේ. ඒ ගුණ තියෙන නිසා ඒක තමයි බලන්න තියෙන බුද්ධිමත්මම ක්‍රමය.